අපේ යාළුවෝ හැමෝම පිළිගන්නවා ටෙච් ඉතින් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ YouTube එකකට වීඩියෝ එකක් හදාගත්තට පස්සේ කොහොමද මේ වීඩියෝ එක හරියට කොපිරයිට් වදින්නේ නැති වෙන්නේ කොහොමද මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ කියලා. ඉතින් හැමදාම මතක කියන්න දිනවා පහ තියෙන subscribe button එක ඔබලා අපේ channel එක subscribe කරලා පහ තියෙන bell icon එකත් all දාලා තියන්න අපි වීඩියෝ එක දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට. ආරෙකට YouTube ස්ටුඩියෝ කියලා ටයිප් කරගන්න. ඉතින් මම දැන්ට ටයිප් කරගන්න නැහැ මොකද මම මෙතන මේ ටැබ් එක ඇඩ් කරන්න ඉන්නේ මගේ ලේසියට. ඉතින් මම මේ ටැබ් එකට ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලා යනවා YouTube Creator Dashboard එකට. Dashboard කියන්නේ ඔයාලා Creator Studio එකට ගියාට පස්සේ ඔයාලට ඩිස්ප්ලේ වෙනවා ඔයාගේ dashboard එක. ඉතින් මෙතන ඩිස්ප්ලේ වෙනවා ඔයාලගේ channel එකේ analytics. ඔයාලගේ channel එකේ කොච්චර subscribers ලා ප්‍රමාණයක් ඉන්නවද වගේ ගොඩක් දේවල් මෙන්න මේ dashboard එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද මේ කොපිරයිට් එකක් වදින්න නැති වෙන්නේ හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති පොඩි කැමරා අයිකන් එකක ක්‍රියේට් කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඊතලයක් උඩට ක්ලික් කරලා තියෙන මෙන්න මේ අප්ලෝඩ් වීඩියෝ කියන අයිකන් එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ යන්න ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ select file උඩ එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලගේ PC එකේ හරි ෆෝන් එකේ හරි ෆයිල්ස් තියෙන තැනට එනවා. ඉතින් ඔයාලා ක්‍රියේට් කරගත්ත වීඩියෝ එක මෙතනට දෙන්න. ඉතින් මම දැන්ට ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙන්න මේ වගේ වීඩියෝ එකක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා මේ ඩ්‍රොප් එක උඩට ගිහලා අපේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන ප්ලේස් එකට ආවා. හරි දැන් දින ඔයාලට මෙන්න මේ වීඩියෝ එකට හොඳ ටයිටල් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම දැන්ට ටයිටල් එකක් ඇඩ් කරගන්නවා. පොඩ්ඩයි guys. මම දැන් මෙතන ටයිටල් එක කරනවා how to verify YouTube channel කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක අනුව ඔයාලගේ ටයිටල් එක ඇඩ් කරගන්න. ඉතින් මම දැන්ට මෙහෙම how to verify YouTube channel කියලා දාලා ඔයාලට පුළුවන් මෙතන මේ words 100ක් වෙනකන් ටයිප් කරගන්න. ඒ කියන්නේ මේ කියන්නේ සාමාන්‍යයෙන් පුළුවන් මෙතන මේ words 100ක් තමයි පුළුවන් ටයිප් කරන්න. ඊළඟට වැදගත් වෙනවා guys ඔයාලගේ වීඩියෝ එක දාලා description එක. ඉතින් මම දැන්ට description එක දාලා මේ තියෙන normally මගේ channel එකේ description එක තමයි මෙතන තියෙන්නේ. ඔයාලට පේනවා මගේ channel එකේ description එක. ඔයාලගේ channel එකේ description එක මෙතන දෙන්න යන්න හදන්න එපා. මොකද මම ඔයාලට පෙන්නන්න ඕන නිසා තමයි මෙතන channel එකේ description එක දාලා තින්නේ. ඔයාලා දෙන්න ඕන ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ ගාව තියෙන groups link TikTok වගේ තියෙන ලින්ක්ස් ඔයාලගේ contact numbers ඔයාලා contact කරගන්න ඕන ඔයාලා promotion කරනවා නම් ආන් මේ වගේ දේවල් තමයි මෙතන ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන step by step මේකට add කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් වැදගත්ම දේ තමයි thumbnail එක add කරන්න ඔයාලා පේනවා ඉතින් upload file කියලා මෙන්න මේ thumbnail මේකේ අරගෙන තියෙනවා upload file කියලා ඉතින් මේ upload file icon එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න ඒකුට එකපාරක් ක්ලික් කරලා පස්සේ යන්නේ ඔයාලා එනවා මේ ඔයාලගේ PC එකේ මේ ෆොටෝස් ඒ කියන්නේ ඔයාලා හදපු thumbnail එකේ තියෙන place එකට ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක ටිකක් load වෙනවා හරි ඊට පස්සේ ඔයාලා ඔයාලගේ thumbnail එක select කරගෙන මෙතනින් open icon එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඊට පස්සේ පේනවා ඉතින් ඔයාලගේ thumbnail එක open වුණා ඔයාලා පේනවා ඉතින් දැන් අපේ thumbnail එක මෙතන upload වෙනවා හරි දැන් thumbnail එක upload වෙලා ඉවරයි දැන් කරන්න තියෙන්නේ ඔයාලට audience එක select කරනවා. ඔයාලා මේක හදන්නේ පොඩි ළමයිට නම් පොඩි ළමයිට දෙන්න මෙන්න මෙතන මේ ටික් දෙකක් තියෙනවා. Yes it's made for kids. No it's not made for kids. ඉතින් ඔයාලා මේක හදන පොඩි ළමයිට නෙමෙයි නිසා ඔයාලා මෙතන දෙන්න no it's not made for kids කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මෙතන next දෙන්න. next දුන්නට පස්සේ ඔයාලා video alignments මෙතන මෙන්නනවා ඔයාලගේ end screen එකේ import video set කරන්න cards set කරන්න වගේම subtitle වගේ ගොඩක් දේවල් ඉතින් add කරන්න පුළුවන් මම දැන් මේ මුකුත් add කරන්නේ නැහැ මම මෙතන යනවා මෙන්න මේ check කියන option එකට check කියන option එක ගියාම ඔයාලට පේනවාදී අපේ video එකේ copyright tag තියෙනවා මෙන්න මෙතනින් check වෙනවා ඉතින් ඔයාලට පේනවාද දැන් මගේ video එකේ copyright tag නැහැ no issues founded කියලා වැටලා තිනවා ඉතින් මේ copyright tag එක දෙනවා අනුන්ගේ video එකක් හරි නැත්නම් වෙන මොකක් හරි song එකක් හරි ඔයා YouTube එකෙන් direct download කරලා දැම්මොත් මෙන්න මේ copyright එක වදිනවා. ඉතින් මෙතන පෙන්නන්නේ නැහැ මොකුත් ඔයාම හදන content එක මෙන්න මේ වගේ no issues founded කියලා මෙන්න මේ option එක පෙන්නනවා check එකේදී.
හරි ඊට පස්සේ ඔයා යනවා මේ විසිබිලිටි කියන එක. ඉතින් ඔයාලා වීඩියෝ එක පබ්ලික් දාලා තියාගන්න. මොකද අනිත් අයට පේන්න මෙන්න මේ වගේ පබ්ලික් කියන එක උඩ දාලා තියාගන්න ඕන. ඉතින් මම දැන්ට මේ වීඩියෝ හරි හරි ගයිස් ඉතින් දැන් ඔයාලා උඩ පබ්ලික් කියලා දාලා තියන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න. ඉතින් මම මේක පබ්ලිෂ් කරන්නේ නැහැ. මොකද මම මේක ඔයාලට කියලා දෙන්න try එකක් විදිහට ගත්ත වීඩියෝ එකක්. ඉතින් ගයිස් ඔයාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා කොහොමද මේ YouTube channel එකට හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් අපේ channel එක පහළ තියෙන subscribe බටන් එක ඔයාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් දවසක තවත්